වෙනවා. වෘෂභ ලග්නයේ අර ආකාරයෙන්ම තමයි විශේෂයෙන්ම මා වෘෂභ ලග්නය පිළිබඳවත් වෙනම සටහන් කරගත්තා තත්කාල කේන්ද්‍රයක්. තත්කාල කේන්ද්‍රයේ සහ ඒ ග්‍රහ පිහිටීම් අනුව තමයි ඔබට මේ විස්තර ඉදිරිපත් කරන්නේ. භාවයන් 12ක් පිළිබඳ විස්තර කිරීමේදී ඉතාමත් අසීරු කාරණාවක් එක දිගට විස්තර කිරීම. නමුත් ඔබ පිළිබඳ ඔබගේ අවශ්‍යතාවය පිළිබඳ සිතා බලා තමයි මා මේක නොනවත්වා මේ ලග්න 12 පලාපල ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවේ. ඒ අනුව ඔබට මෙම මෙතෙක් වෙලා ප්‍රකාශ කරේ මේෂ ලග්නය පිළිබඳවයි මෙතෙන් සිට ඉදිරියට අපි යොමු වෘෂභ ලග්නය පිළිබඳ. එසේනම් වෘෂභ ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මෙතෙන් සිට ඉදිරියට මේ ගෙනහැර දැක්වීම. අපි බලමු මේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සඳු ලග්නගතව ගුරු දෙවැන්නේ, කේතු හතරවැන්නේ, බුධ රවි සිකුරු කුජ කේන්ද්‍රය අටවැන්නේ, කුම්භ රාශියේ රාහු අයස්ථානයේ සෙනසුරු ආදී වශයෙන් තමයි ඔබගේ ග්‍රහචාර්ය මේ සිද්ධ වෙලා තිබෙන්නේ මෙම තත්කාලයට අනුව. එතකොට බලන මේ සියලු කරුණු කාරණාවන් අනුව සලකා බලන විට ඔබට මෙම කාල සීමාවේ වෘෂභ ලග්නයට අපි කියනවා කාලයකට පස්සේ දැන් වෘෂභ ලග්නයයි කියනවා අපිට කාලයක් තිස්සේ හැමෝම හොඳයි කියනවා. ඒ වුණාට අුණේ හොඳක් නම් ඇත්තටම නැහැ කියලා ගොඩක් අය කියන වෙලාවල් මා දැක තිබෙනවා. ඉතින් මේ වෘෂභ ලග්නයට වෙලා තිබෙන්නේ ගොඩක් වෙලාවට අර ඕනේ දෙයට ඕනේ වෙලාවට ජීදම් කරන්න නැතුව අපි කියන්නේ සංගවාගෙන ඉන්න හරි දක්ෂයි. මේගොල්ලෝ වෘෂභ ලග්නයේ ස්වභාවය සමානින් තමාගේ වැඩ පමණක් බලාගෙන කරන උදවිය තමයි මේ වෘෂභ ලග්නයේ උපදින්නේ. වෘෂභ ලග්නයේ අයගේ හැටි සමහර ලාවට තමන්ට කන්නට තියෙන දේ බඩගින්න ඇහිලා අපි කියන්නේ බස් එකේ ත්‍රිවිල් එකක් වෙන්න පුළුවන්, කුලී රථයක් වෙන්න පුළුවන්. ඔබට කුලී රථයේ එන්න තියෙන මුදල ඉතුරු කරගෙන ඔබ ඊගාව දවසේ ඒක ප්‍රයෝජනෙ සඳහා ඉතුරු කරගන්න කෙනෙක්. ඉතින් ඊටාම හොඳ කාරණාවක්. නමුත් අර අනවශ්‍ය විදිහට අපි කියනවා ලෝභී ස්වභාවයක් ඇති වෙනවා කියලා වෘෂභ ලග්නයෙන් උපන් ඔබට. ඉතින් මේ ඔබට මේ ඉදිරි 2026 වර්ෂය තුලදී පෙනී යන ලෙස සඳු ලග්නගත වෙන ගොඩක් වෙලාවට අර හැමෝටම උදව් කරන්න ගිහිල්ලා අපි කියනවා මේ ලග්න වසර තුල කරදර කම්කටොළු ටිකක් වැඩිපුර පේනවා. සඳු ලග්නයේ තැන්පත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර හැම දෙයක් පිළිබඳවම ඕනිවට වැඩි හිතා බලා මානසික පීඩාකාරී තත්ත්වයන් ඔබට දෙහෙවින්ම ගොඩ නැගීමට හේතු සාධක ඇති වෙනවා. ඉතින් ධනය ලැබීමට මේ කාලයකට පස්සේ ඔබගේ ලග්නයටත් හොඳ පිළිහිමක් තියෙනවා. අසරණ අයට උදව් කරන්න, තමාගේ පවුලේ සැපකිරීම කරන්නට ඒ වගේ වෙන්නට පුළුවන්. දැන් ඔබගේ පවුලේ කෙනෙක් රෝගාතුර වුණොත්, අසනීප තත්ත්වයකටපත් වුණොත් හරි මම එන්න. තමාගේ පවුලේ වෙනත් ගොඩක් පිරිස ඉන්නට පුළුවන්. නමුත් ඔබ ඒ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒ තමයි මේ කාලේදී ඔබගේ තියෙන දුර්වලතාවයක් ඒක. ඉතින් අර පරිස්සමින් යුතුව කටයුතු කරන්නට පෙළඹෙනවා. දැන් විවාහක කෙනෙක් නම් අපි හිතමුකෝ ස්වාම පුරුෂයා ඔබගේ වෙනත් ලග්නයක්, ස්ත්‍රී කෙනා වෘෂභ ලග්නයක් කියලා. එතකොට ඔබට මේ විශේෂයෙන්ම දැක් ගන්නට පුළුවන් මේ නිවසේ මුදල් පාලනය කිරීමක් ඒ වෘෂභ ලග්නයේ කෙනාටින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඔබ මෙතෙක් කල කරගෙන ආපු රැකියාවේ යම් කිසි වෙනස් තත්ත්වයක් ඇති වෙනවා. ඒ රැකියාවේ වෙනසක් සිද්ධ වෙන්නට හේතුව තමයි ඔබගේ රාහු කියන ග්‍රහය ආතැන්පත් වෙලා ඉන්නවා දසවැන්න. එතකොට මේ දසවැන්න කියන්නේ රැකියා ස්ථානයේ නියෝජනය කරන නිසා ඔබ කලක් තිස්සේ කරගෙන ආපු රැකියාවේ වෙනස්කම එහෙම නැත්නම් මේ ස්ථානීය ගැටලුවක් සමහරවිට එතන ඉන්න අයට ඔබ ඕනිවට වැඩි උදව් කරන්න කියලා ඔබ විසින් ඔබ ඊටත් වැඩි ප්‍රධාන නිලධාරියෙක් අපහසුවටපත් වෙන අවස්ථා දෙන්නට පුළුවන්. මේ වගේ දේවල් තමයි මා විශේෂයෙන් මේ හැදෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සේවය පහත වැටීමක්. ඔබ ඉන්න ස්ථානයෙන් අර මං කිව්වේ උදව් කරන්න ගිහිල්ලා අමාරුයි පැටලෙනවා කියලා නේද? ඒ වගේ හේතු නිසා හෝ ඔබට එවන් වූ තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් සහෝදරයෝ සමග විරසක වීමක් ඔබේ ලග්නයට අනුමත වෙන්නට පුළුවන්. මේකට හේතුව තමයි අර ගොඩක් වෙලාවට අපි කියන්නේ කොච්චර කරත් හොඳක් දකින්නට බැරි වෙන හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට චිත්‍ර කර්මාන්තයේ වගේ సౌందර්ය අංශයට බර අපි කියනවා මියුසික් පැත්ත, නැටුම් ඒ වගේ අංශ වලට ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ වගේ මුක්තියන් වශයෙන් කරන අය නම් විශේෂයෙන් ඒ අයගේ දියුණුවක් දකින්නට හොඳ කාලයක්. ඔබට මේ කාලයේදී වැළඳෙන්න පුළුවන් සෙම් අධික රෝග, නිතර සෑදෙන කැස්ස, නිතර සෙම් ප්‍රතික්ෂා රෝග කියලා අපි කියන්නේ මොකද සඳු මූලික වෙන නිසා සෙම් ආබාධ බෙහෙවින්ම ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඔබගේ සුබ දවස් ඔබට සුබ වෙනවා බදාදා, සිකුරාදා සහ ඉරිදා කියන දින. සුබ වර්ණය වෙනවා සුදු, එතකොට ක්‍රීම් වර්ණ, ක්‍රීම් පාටක් කියන ක්‍රීම් පාට කියලා නේද? ඒ වගේ වර්ණ. සුබ අංකය වෙනවා අංක 6. සුබ මැණික් වන්නේ දියමන්ති,
සුදු මැණික් වගේ වර්ග. ඉතින් මේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මේ කෙටි පලාපල දැනුම් දීම. මේ විශාල පලාපල ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට බෑ ලග්න 12ක් තිබෙන නිසා. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අයටත් මේ වෘෂභ කාලේ තරඟ විභාග වලින් ජයග්‍රහණය කරන්නට පුළුවන්. හැබැයි නමුත් තමා බලාපොරොත්තු වෙන ආකාරයටම ජයග්‍රහණ කරා අපි කියන්නේ දැන් බලාපොරොත්තු වෙන්නේ ලකුණු 100ක් හැබැයි හම්බෙන්නේ 80ක් නේද? අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් බෙහෙවින්ම. ඉතින් ඔබ බඩ ආශ්‍රිත බඩ අපි කියනවා බඩ පුරවාදමින් බඩේ වාතය පිරීම ඔය වගේ රෝගාබාධ වලට හේතු වෙන්න පුළුවන්. පපු ආශ්‍රිත හදිසි ශල්‍ය කර්ම වගේ දේවල් වලට භාජනය වීමක් ඔය අපි කියන්නේ කාලයක් තිස්සේ පවතින රෝග තියෙනවා නම් ඒ වගේ අයට ඒ කාලෙදී ඒ වගේ මුහුණ දෙන්න සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ කෙටි හැඳින්වීම සිදු කරේ වෘෂභ ලග්නයේ උපන් ඔබ පිළිබඳවයි. ඔබට 2026 වර්ෂයේදී ඔබගේ මීටත් වැඩි පලාපලයක් ලබා ගැනීමට නම් මේ පොදු පලාපලයක් ඉදිරිපත් කරේ ඔබට සිදු වෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිර්විද්‍යා මුලකෙහි වැඩි විස්තර ලබා ගැනීම සඳහා. එසේනම් මේ වෘෂභ ලග්නයේ මෙතකින් අවසන්